ආයිබෝල් ළමයි. කොහමේ පන්ති ළමයි එක්කෙනෙක්වත් නැහෙනි. කොහෙද කොමුන්ටි ගියේ? සර් ඉස්කෝලේ මයි ජොනියයි කළුවයි විතරයි. වෙන එකෙක්වත් අද වැසින් ඇවිල්ලා නැහැ සර්. හරි ඉතින් කොහෙන්ද ජොනියයි කළුවයි නැහෙනි? උන් දෙන්න කොහෙද ගියේ? ඔය කාලා කන්න දෙන්න පීරියඩ් එක කට් කරන්න පිට්ටනියට යන්නද සර්? අපි පිට්ටනියට ගිහින් බලමු සර් උන් දෙන්න ඉන්නවද කියලා. පුතේ යකෝ බලන්න උන් දෙන්න ඉන්නවද කියලා. කළුවෝ අර එන්නේ ගොට්ටයි සරුයි නේද? ඒක තමයි මම දැක්කේ. මම අපි පිනා ළඟටවත් ගෙනියයිද? පිනා ළඟට නම් ගෙනියන්න විදිහක් නෑ බං. මොකද අද පිනත් දැස්ස නිසා ඉස්කෝලේ ඇවිල්ලා නෑ. මේ දැන් විතරයි පෑවුවේ බං. අපි කට් කරන්න යද්දි මේ ගොට්ට සර්යාවත් එක්කන් ඇවිල්ලා. අපි බීච් එක පැත්තටවත් දුමුදුවා. ඔව් නේද බං. නැත්තෝ කවුනොත් එහෙම අපේ ගෙවල් වලට ගියා. යමන්ට අදාළ දුවපන්. අර අරුන් දෙන්න නේද දුවන්නේ? යයියා උන් අල්ලගම් පුතේ අපි ගිහින්. දැන් සර් අපි ඉතින් උන් අල්ලගම ගෙදරටම අපි බාර දෙමු. බං දෙන්න මෙතෙන්ට ඇවිල්ලා අපි මොකද කරන්නේ කොහෙද? මචං මං කීප විදිහට මෙතෙන්ට නැමිලා හිටහන්. ඒ දිහා නම් බලන්නවත් එපා. හරි ගනියා මම මේ විදිහෙම ඉන්න. සර් අරුන් දෙන්න නේද අර වතුරයින් පොඩියට නැමිලා ඉඳගෙන ඉන්නේ. ඔව් පුතේ මටත් පේන්නේ උන් දෙන්න වගේ. යමන්කෝ අපි ළඟට ගිහිල්ලා බලමු උන් දෙන්න. අරුන් දෙන්න මෙතෙන්ටත් එනවා කො මොකද අපි දැන් කරන්නේ? අද නම් අපි ඉවරයි බං. අපි ගෙදරට අහු වෙනවද? අපි මෙතන දුවමුද? මේ මුහුද කොහෙද දුවන්නේ දෙකෝ? තෝ කියන්නේ අපිට ඉන්දියන් සාගරයට යමු කියලාද? තොට පිස්සුද? මේ අහුනේ ඩබල් මාතටම. ඒක තමයි සර්. දෙන්න තියෙන්නේ මුන්ට දෙකක්. මේ ගොට්ටෝ තෝ තමයි අපිව කෑපු එක. තමුල්ල වැරදි කළේ ළමයටත් දැනගෙන නේද? ඉදපල්ල උඹලට දෙකක් දෙනකම්ම. අනේ සර් ගහන්න එපා. ඉදපන් උඹටත් දෙකක් දෙනකම්. අනේ සර් ගහන්න එපා. දැන් දන ගහපියව දෙන්නම ගිහිල්ලා පිට්ටනියට.